පහත ප්‍රශ්නය මා ඔබට ගෙනෙන්නේ for සහ since යන පද දෙක සම්බන්ධයෙන්. මේ දෙක නිවැරදිව යොදලා තියෙන්නේ කුමන වාක්‍යයේද? අංක 1 වාක්‍යයේද අංක 2 වාක්‍යයේද? මෙතන නිවැරදි වාක්‍ය තෝරන්න. Kumari is in her office. She has been there since 8 o'clock. අංක 2 වාක්‍ය බලන්න. Kumari is in her office. She has been there for 8 o'clock. මේ පද දෙකින් මේ වාක්‍ය දෙකින් නිවැරදි වාක්‍ය මොකක්ද? බලන්න ඉහතින් මා සඳහන් කරලා තියෙනවා for පදේ සමග for පදේ භාවිතා කළ යුතු ආකාරය සහ since පදේ භාවිතා කළ යුතු ආකාරය. ඒ අනුව නිවැරදි වාක්‍ය වන්නේ අංක 1 වාක්‍ය නිවැරදි වාක්‍ය වන්නේ